ජීවිතයේ රෝසමල්ලාලාවක් වුණාම අපි යේසුස් වහන්සේ ගැන නොදැන උන්වහන්සේව අනුකරණය කරමින් ඔහේ උන්වහන්සේ ගැන කතා කරමින් ඔහේ සිමින් ගමන් කරනවා. නමුත් අපි යේසුස් වහන්සේව දැන හඳුනාගන්නේ වේදනා තුලින් පමණයි. ඒ ආකාරයට බලන විට බයිබලය තුල අපිට දකින්න පුළුවන් දෙවියන් වහන්සේට ජෝසෙෆ්ව හිරගෙදරට නොයවා ආරක්ෂා කරන්න තිබුණා. අපි දානියෙල්ව සිංහ ගුහාවෙන් ආරක්ෂා කරන්න තිබුණා. සිංහ ගුහාවට වටන්න නැතුව තබන්න තිබුණා. යෙරමියා මඩවලක දාන්නේ නැතුව තබන්න තිබුණා. ඒ වගේම පාවුල්තුමා 3 වතාවක් මුහුදුපත් වීමෙන් නැවුවල් ගමන් කිරීමෙන් මුහුදුපත් වීමෙන් ඒක නවත්තන්න තිබුණා. හේබ්‍රෙව් ජාතික ශද්‍රක් මේෂක් අබද්නිගෝ තරුණයන් තින්දෙනා ගිනි උඳුනෙන් ගලවන්න තිබුණා. මේ හැම දෙයක්ම උන්වහන්සේට නවත්තන්න බලක්වන්න තිබුණා. නමුත් උන්වහන්සේ එසේ නොකෙරුවේ. උන්වහන්සේ ඒ හැම කරදරයක්ම සිදුවෙන්න ඉඩ හැරියා. නමුත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ වෙතට වඩා ලං වුණා. ප්‍රශ්න කරදර අපට දෙවියන් වහන්සේ දෙස බලන්ට බලපෑම් කරන අතර අප මත නොව දෙවියන් වහන්සේ මත යැපෙන්නටද